ඒයි මට ඕනේ බල්කොණ්ඩක් ගහලා දාන්න කොහොමද කියා වැඩි වගේ. අනේ මන්ද ඇඟ උලලා වැඩක් කරන්නෙත් නෑ. ඔය කැම ටිකක් අඩු පිළිවෙත් හොඳ නැද්ද? නිමලකෝ. අනිතර මට ඒක අසනීපයක් නෑ. මේ සිකුරාදා ඉස්පිරිතාලේ ක්ලිනික් එකක් තියෙනවා කියලා මිඩ්වයිෆ් මිස් කිව්වා. එදාට මේ වඩුවක් දාලා අපි දෙන්නම් ගිහින් චෙක් කරගමුකෝ. අනික ඔයගේ අම්මයි තාත්තයි නැත්නම් අවුරුදු 50 ගණන් වලදී සීනි ප්‍රෙෂර් එක හැදිලානේ. මුන්දලන් ලෙඩ තියෙන කියලා දොස්තරලා කිව්වට මරණකම් බේත් කිව්වේ. අනිත් ඉතින් ඒගොල්ලන් තිබුණා කියලා මට එන්න විදියක් නෑ නේ අන්දලා. උතන වෙලා තියෙන්නේ මොකද දන්නවද? දොස්තරලාට කිව්වා. ඒගොල්ලන්ට ඕන මිනිස්සුම බය ගන්න. ඒකයි ඒගොල්ලන්ට බෙහෙත් කරනවා ලෙඩ ඕනනේ. ඒකයි කරන්නේ. චෙක් කරගන්නේ නැතුව කොහොමද ලෙඩ නැහැ කියලා කියන්නේ? එදාට ළමයා ඉස්සත පැත්තේ දාන්න තියෙනවා. අපේ අම්මත් ක්ලිනික් ගියපු හොඳයි සීනි ප්‍රෙෂර් එක පාලනය කරගෙන තියෙනවා. අන්න මොනවද කිව්වද? අනුලා ඔය වතුර ටිකක් අරන් එන්නකෝ බොන්න. මොකද අනේ ඔච්චර වතුර බොන්නේ? වතුර බොනවයි මුත්‍රා කරනවා ඇරෙන්න වෙන වැඩක් නැහැනේ ඔයාට. වතුර බොන්න එක නරක වැඩක් නෙමෙයි. මුත්‍රා කරන එකත් නරක වැඩක් නෙමෙයි. පුතාගේ O level විභාගෙත් ඉවර හින්දා නිකම්ම නින්නේ. එයත් එකම ගිහිල්ලා ලේ එකක් බලා ගන්නකෝ. බලමුකෝ. බුදුම රස්නයක් තියෙනවා. ඔයාට නම් ඉතින් විහිළු. මං කියපු දේවල් සතේකට මායින් කළේ නෑනේ. අනේ දෙයනේ. අපේ අම්මා සීනි වලට අවුරුදු 20ක ඉඳන් බෙහෙත් බොනවා. ඒත් කවදාවත් ඔච්චර වැඩි වෙලා නෑ. ජීවන්ලෝයි බරවරේ නවත්ත ගන්න බෑනලා. ඔයා දන්නවනේ මම ඉංග්‍රීසි බෙහෙත් බොන්න කැමති නෑ කියලා. අනිත් එක මං කැම ජාති වලින් සීනි පාලනය කරගන්න. මට පුළුවන් ඒක කරගන්න ඔය බය නැතුව ඉන්නකෝ. අනිත් එක ඔයා දන්නවනේ අපේ පොඩි මාමට මොකද දැන් වෙලා තියෙන්නේ කියලා. එයාගේ වක්කොඩු දෙකම නරක් වෙලා. සීනි වලටයි ප්‍රෙෂර් වලටයි ඉංග්‍රීසි බෙහෙත් දී. දැන් ඔයා කියන්නේ මටත් ඒ අවදානම ගන්න කියලා. අනේ උන්දා කැම්බීම කිසි පිළිවෙලක් තිබුණද? අනික උන්දා ක්ලිනික් ගියෙත් නෑ. අනේ වීරේ යන්න. අන්ලා. දැන් ඒ ලෙවල් විභාගෙත් ළඟ ඉඳලා ළමයට කියන්න ඕනේ පාඩම් කරන්න කියලා ගෙදරටලා ඉඳලා හොඳ. සෙල්ලම් කරන්න දෙන්න එපා. දන්නවද නැත්නම් ඉතින්. වීර මොකද? අනේ මොකද මේ? මහත්තයාට කොච්චර කාලෙක ඉඳලා දියවැඩියාව තියෙනවද? දැන් කවුරුද 5ක විතර ඉඳලා තමයි යනගත්තේ ડોක්ටර්. එතකොට මෙයා දියවැඩියාවට පිළිවෙලකට බෙහෙත් බිව්වේ නැද්ද? ලෙඩේ නම් ටිකක් දරුණු වෙලා තියෙන්නේ. අනේ කියන දෙයක් අහන්නේ නෑ ડોක්ටර්. දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපි වැඩි හොඳට වකුගඩු රෝග විශේෂඥ ડોක්ටර් කෙනෙක්ට යොමු කරලා තියෙන්නේ. බලමුකෝ. එනවාට විරසිංහ මහත්තයා පහුගිය ටිකේම ක්ලිනික් ඇවිල්ලත් නැහැ. හරියට බෙහෙත් බීලත් නැහැ. දියවැඩියාව හොඳට වැඩි වෙලා. ඉන්සුලින් ගන්නත් නැහැ. අපේ ළමයා කිව්වා Facebook එකේ තියනවා කියලා මේ ලෙඩේ නිට්ටාවටම හොඳ කරන්න තැන. ඒ වාරිතින් අපි ගියා. අවුරුදු දෙකක් තිස්සේ මෙතනින් බේජ්ජත්තා. ඉතින් එතනින් කිව්වා ඉංග්‍රීසි බෙහෙත් නවත්තන්න කිව්වා. අපි ඒක කළා. ඊළඟට එතන කියන විදිහට අපි වැඩ කටයුතු කළා. අන්තිමට මේ කනකාර හාවනෝග කියලා බවයි ඉතින් ඒක කරන්න සිද්ධ වුණා. මම හිතන්නේ ડોක්ටර් ඉතින් මේක නම් මගේ කරුණ. පාලනය නොවුණු දියවැඩියාවයි ප්‍රෙෂර් එකයි හින්දා වාගේ වකුගඩු දෙක ගොඩාක් දුරට විනාශ වෙලා තියෙනවා. තව චුට්ටයි ඒක වැඩ කරන්නේ. ඉතින් මේකට මොකද්ද කරන්න කියලා කතා කරනවා මම ඔයාලට දෙන්න. ඒ කියන්නේ ડોක්ටර් දැන් මගේ වකුගඩු දෙක වැඩ කරන්නේම නැහැ. වකුගඩු අමාරු ඇල්ලේ කියලා වතුර පිල්ටරේකුත් අපි ගෙදර හයි කරගත්තා. නෑ. වතුරින්දම නෙවෙයි වකුගඩු වල ප්‍රශ්න ඇති වෙන්නේ. වකුගඩු රෝගය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි පාලනය නොවුණු දියවැඩියාව. දැන් මේ විදිහට කියපුවාම වකුගඩුවේ ක්‍රියාකාරීත්වය තව ටික දවසකින් සම්පූර්ණයෙන්ම නැතිවෙනවා. ඒ කියන්නේ ඔයාලා ජීවත් වෙන්න බැරි තත්ත්වයක් එනවා. ඉතින් ඒ හින්දා මේ වකුගඩුවේ ක්‍රියාව කෘත්‍රිමව කරන්න අපිට වෙන ක්‍රියාමාර්ග ගන්න වෙනවා. දැන් ડોක්ටර් මේ මගේ නෝනාගේ අම්මා වගේ දැන් අවුරුදු 20ක් විතර නේ.
20ක් විතර තිස්සෙම ඉතින් මේ දියවැඩියාලේ තියෙනවා යාර. ඉතින් යාට කවදාකවත් වකුගඩුවලක් හැදෙන්නේ නැහැ. දැන් මට විතරක් හැදෙන්නේ කොහොමද? අම්මා පහුගිය අවුරුදු 20ෙම පිළිවෙලට ක්ලිනික් ගියා. බෙහෙත් බිව්වා. පෙළවල් පරීක්ෂණ ටික කරගත්තා. අපේ මිනිස්සුන්ගේ වැරදි මතයක් තියෙනවා මිත්‍යා විශ්වාසය. මේ ප්‍රෙෂර් එකට දියවැඩියාවට දෙන බෙහෙත් වලින් අපේ වකුගඩු නරක වෙනවා කියලා. ඇත්තටම දැන් ඔය මෙට්ෆෝමින් වගේ සීනි වලට දෙන බෙහෙත් තියෙනවානේ. මේ බෙහෙත් වලින් වෙන්නේ වකුගඩු සවුත් වෙන එක නෙමෙයි. වකුගඩු තවත් ආරක්ෂා වෙන එක. දැන් අපේ රට පුරා හැමතැනම තියෙන MOH ඔෆිස් වල. ඒතකොට හොස්පිටල් වල සෝදිවි සායන වල මේ ලෙඩ රෝග කලින්ම අඳුන ගැනීමේ පරීක්ෂණ නොමිලේම කරනවා. ඒ වුණාට ගොඩාක් දෙනෙක් මේ නොමිලේම සපයන සේවාව ගන්න නැහැ.